හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් උගලන් හිතනවා ඇති මන් දාපු මුල්ම ඉතින් ඕගොල්ලෝ හිතනදී මොකද මේ ආපහු මූ වෙන බොඩේ මූ කනවා මොකෙද්ද බං මූ කියලා ඕගලන්ට ඉතින් හිතෙනවා ඇති. ඇති නෙවෙයි හිතනවා. ඔය ඉතින් නිකිත් කියන එකා තමයි. ඕ මගේ ස්කූලේ හොඳම යාළුවා වගේම හොඳම අතුරා. මන් දන්නේ බං මොන කුණාරපයක් දෙයි කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ගායිස් මට AW ගහන්න බෑ. සරලම කිව්වොත් මට AW ගහන්න බෑ. මාත් ඉතින් පස්ස පැත්තේ අමාරුවට ගත්තා. මාත් ඉතින් ගුබ්බේ වගේ තමයි ස්කෝප් කරගෙන ඉන්නේ. ඌව දැන් පේන්නේත් නෑ. මට දැන් කක්කත් බරයි. ඒත් මං යනවා. ඇයි බං ඔය එක තැන ඉන්නේ? එන්න. ඒ වදින්නේ. උයි ඒ වදින්නේ. අනේ බය මේ ඉතින් මට කොන්නාට මතක් වෙන්නේ මේ වෙලාවට තමයි අප්පා. එහෙම මූ ස්කිල්ද අඩෝ මේ මං උසාවි මං උසාවි යනවා. මං සිරාට උසාවි යනවා බා. උඹ උසාවිගේ මං නටුවක් දානවා බං. අඩෝ සිරාට උඹ උසාවියට ගිහින් නටුවක් දානවා බා. වරෙන්කුම බොට නටුවක් දාන එක දානවා. උසාවිය පැත්තට සිරාට නඩුවක් දානවා. මම ගෞරවද අපි ගෙදරට එනවා කිව්වේ ඒත් දන්නෙත් නෑ බා. අන්න අතනින් යන උගේ සුදු කුබ්බ කෑතක් සපත්තු දෙකක් දාගෙන එමයි කිට් එක ලස්සනයිනේ. නින්ජා කෙනෙක් වගේ. ඔය වෙදුන්නේ. මොන්ට පෙනී යනවා. හරි මචං උන්ට ස්කිල් දාන්න පුළුවන් අපිටත් දාන්න පුළුවන්. හරිනේ. කවුද බං මේ මෙසේජ් දෙවන්නේ ඊවස්සින්? හරි කෙලියා තව එකක් වදින මුට ගෙලෙන. හැබැයි උඹ සිරාට උසාවිය වුණ ඈ උඹ මේ ආයෙත් ස්කිල් දාන්නේ ලැජ්ජ නැතුව. ඕයි හැබැයි දන්නවනේ මගේ ඇටේ. දැන් ඔය මැච් එක පැරදුනාට පස්සේ පොඩ්ඩක් කියවයි බා. ඌට නිදිමත ආවා. මං උඩින් වෙලා පොඩ්ඩක් පෙන්නන්න බලපංකෝ පාන්දර 1යි බං. අයියෝ කම්මැලි. උඩින් යමු මෙතනින් බ්ලොක් කරමු. නැත්තම් පාකේ වගේ ඉස්සරහින් නෑ නරක වචන කියන්න හොඳ නෑ. මට පේන්නෙත් නෑ. අන්න අරුව අම්මට ඔඩුවක් හදුනා නේද? දෙක මුතා ගමුනේ පොඩ්ඩක් විතර. අම්බෝ ඉතින් තොට ආයෙත් නඩු දානවා ඈ. තව එකක් කොටාගෙන යමු. ඊපස්සේ ආතල්ලි කරුට කාණ්ඩ කියන්නේ. එළියට එන්න ඔයා. අම්බෝ බඩු පනිස් කොම්ම දොළුව. මේ මචං අපි බලන්නේ. මේ වින්චෙස්ටර් කියන අලුත් එකන්නේ. ඒක එකපාර දෙකක් යන එක වාසිය වේ. මං කිය උඩින් බලා බලන්න 1.16. මං ඉතින් නයිට් ටයිම් ප්ලේයර්ස් ලනේ. මම උගල දවස් මගේ account එකේ මේකක් ගේන්න. ඒකේ බන්ඩල් එන්න තෝගයක් තියෙනවා. මම ගදන්නේ මං එච්චර ගත්තා කියලා. වදින්නෙත් නෑ අප්පා නේන වාදයක් බා. ඉතින් ඒක දාන්න දුරත් නෑ. ඒක වහලට ගියානේ. අන්නේ යාටත් පුළුවන් අපිටත් පුළුවන් ස්කිල් දාන්න. කට්ට කාගෙන ඉන්න. අරින්නේ චූචි මණික. දෙකට එකත් වෙලාද? බංකේ රවුන්ඩ් එක. අම්බෝ පැනත් එනවා අප්පා. හිතන් ඉන්න මූවමන්ට් තියෙන එක්කෙනා කියලා. ඒ වගේ ඉමෝට් එන තෝගයක් තියෙනවානේ. ඒක සුපිරි බෑ. හැබැයි දෙකක් දවස් ගානකට. මේ අර හෙරොයික් ඒවා. මට ඩෙසර්ට් ගන්න දන්නේ නැතේ. මම ඩෙසර්ට් තෝරනවා බා. නෑ මම ඩෙසර්ට් ගන්න දන්නවා. මගේ ඩෙසර්ට් level 3. හැබැයි පව් ගන්නවා නිකිත් කියන එක්කෙනා টොප් අප් කරන්නේ. පව් මන්ට යාගෙන දුක හිතෙනවා. මම නම් ප්‍රයිම් 3 4 යන්න 3යි මදි. ඒක සම ප්‍රයිම් 4 කියලා කියනවා. හැබැයි ප්‍රයිම් 4 ඉමෝට් එක නෑ. දුකයි. උඹට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? මෙතන දැම්ම. කාපි අම්මෝ 33ක් පැස්සා යන්. ඕක දැන් හොඳටම අඩුයි. මට පෙනී යනවා. හරි හොඳටම අඩුයි. උදැහැම කැරික ඉන්නවා.
මීන් චූචි කොකෝ චූට තුට ගාන අඩු ඒ වදින අම්බෝ තෝ ඉතින් ආයෙත් ස්කිල් දාන්නේ යකෝ ඒත්තෝ අයකෝ හෙඩ්ෂොට් බා හෙඩ්ෂොට් ෂොට් හෙඩ් නෙවෙයි හෙඩ්ෂොට් කෙලින්ම ගැම්මට වදුනා ඒක සුපිරියට හදන බෑ ඒවා දැක්කනේ මම සේව් කරලා තියෙන නිකිත් ලොල්ල කියලා බා අනේ මේ කවුද මෙසේජ් උත්තේ වඩා බම් පාන්දර උගේ ආච්චිට පොල් කාලා 100ට හැමිල්ටන් නැල අම්බෝ තුම පැත්තෙන් ගහනවා කපන්නේ මචං මම මේක පරදිනවා මම හිතලාමයි කියන මම මේක පරදිනවා මම වගකීමෙන් කියන මම මේක පරදිනවා දැක්කනේ උගේ කැත බඩල් එකක් උත් නෑ මොකුත් උත් නෑ හැබැයි මම බස්සලානේ හොඳට ඇත්ත වශයෙන්ම කිව්වොත් එයාගෙනම එන්නේ ස්පොට්ඩා මම දවසක එයාගේ ID එක ගේන්නම් එතකොට ඔයගලන්ට පුළුවන් එයාගේ මේ ID එක ලියාගෙන එයාට රික්වෙස්ට් එකක් දාලා එයා කොච්චර බොටෙක්ද කියලා බලාගන්න මගේ ලොකු මතුරා මෙයා මේමයි අපි මෙතන මේ හරි ලොකු සටනක් කරාට අපේ ඉස්කෝලේ ඉන්න බා මීට වඩා හොඳ චසද කියලා එකෙක් ඉන්නවා අකෙන් කියලා එකෙක් ඉන්න උනන් සුපිරි උනන් ඇත්තටම සුපිරි උන්ට අපි සුපිරි කියන්න ඕනේ ආර චසද කියන එකයි නම් තු මේ account අමුතු account එක නු level 70 හැබැයි සුපිරි ඈ අකේනුත් එහෙම තමයි ඌ level 51 මට වඩා level අඩු වුණාට ඌගේ playing හොඳයි බා මට වඩා මම level 55 බා හරි ඒ කේසොටි අඩෝ ඉතින් මං ආයෙත් කියනවා තොට මන් නඩු දානවා මේ අන්තිම රවුන්ඩ් එකනේ අරේ දින්න අඩෝ දින්න එන්නේ එමයි අපි දිනන්නේ ගැම්මට ආයෙත් අපි කොඩිය ගාලා නැගිටිනවා කොඩි ගහ යට මම උපන්නේ ඉතින් ගායිස් දැන් උගලන්ට පේනවා මම බොරු නෙවෙයි කිව්වේ මම level 55 prime 3 මේ ඔව් ඉතින් මේ ඉවෙන්ට් ඔක්කොම තියෙනවා කොඩි ගහන අරක කරනවා මේක කරනවා ඩවුන්ලෝඩ් කරන්න තෙන සීන් ටිකක් තියෙනවා ඉතින් මචං ඕගලන් දැක්ක වගේ ඉන්නේ වීඩියෝ එක මම නිකිත් බොටාට ගැහුවේ ඉතින් කොල්ලෝ එහෙම තමයි එහෙනම් අපේ සුන්දර වලිය අවසන් වුණේ එහෙනම් කොල්ලෝ අදට අපි ගියා සුබ දවසක් බයි